අතීත හෙළ ගෘහ නිර්මාණ ශිල්පයත් මූර්ති කලාවත් චිත්‍ර කලාවත් යන ත්‍රිත්වයම එකම ස්ථානයකින් දැකගත හැකි අපගේ ජාතික උරුමයේ කැඩපතක් බඳු පොළොන්නරුව ඓතිහාසික තිවංක පිළිමය පිළිබඳවයි අද සිව්හෙළ උරුමය සොයා අපි පියමන් කරන්නේ. සියවස් ගණනාවක අතීත හෙළ ප්‍රෞಢ ඉතිහාසයක නටබුන් සොයා යන සිව්හෙළයේ ගවේෂණාත්මක පාදචාරිකාවයි. සිව්හෙළ උරුමය සොයා. සිව්හෙළ උරුමය සොයා. සිව්හෙළ උරුමය සොයා. පොළොන්නරුවේ ඓතිහාසික හා කලාත්මක අතින් ලොවම පුදුම කරවන සුළු තිවංක පිළිමගේ පිළිබඳව සුවිශේෂී තොරතුරු රසක් අද අපි ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු. පොළොන්නරුව යුගයේ වාස්තු විද්‍යාත්මක හා සිතුවම් කලාවේ උච්චතම අවස්ථාව සනිටුහන් කරන තිවංක පිළිමගේ යනු ශ්‍රී ලංකාවේ මුළුමනින්ම ගඩොලින් නිර්මාණය කරන ලද විශාලතම පිළිමයයි. පළමුවන පරාක්‍රමබාහු රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 1153-1186 අතර කාලයේදී ආරම්භ කර පසු නිශ්ශංක මල්ල රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරන ලද මෙම පුදබිම අතීත ලක්දිව සිටි හෙළ ගෘහ නිර්මාණ ශිල්පියාගේ හා චිත්‍ර ශිල්පියාගේ අසම සම කුසලතාවය මැනවින් කියාපාන කැඩපතක් බඳුය. මෙම ගෙඩිගේ මන්දිරය ඇතුළත වජ්‍රාසනයක් මත වැඩ සිටින අති දැවැන්ත හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කොට ඇත්තේ ශරීරයේ ස්ථාන 3කින් නැවීමට ලක්කොට අතිශය දුර්ලභ හා අලංකාර වූ ඉරියව්වකිනි. එහි ශීර්ෂ ඉනහා දනහිස අතිශය පුදුමසුළු ආකාරයෙන් ස්ථාන 3කින් නැවීමට ලක්කොට ඇත. අවාසනාවට මෙන් සියවස් ගණනාවකට පෙර පිළිමගේ වහලය කඩා වැටීම හා නිදන් හොරුන්ගේ හානි කිරීම නිසා අද වන විට බුද්ධ ප්‍රතිමා වහන්සේගේ හිස කොටස හා ඉහළ ශරීර කොටස් කැඩී බිඳී ගොස් ඇත. නමුත් අදටත් ඉතිරිව පවතින සිරුරේ පහළ කොටස හා ශරීරයේ නම්‍යශීලී නැවීම් විලාසය දෙස බලන විට අතීතයේ මෙය කෙතරම් ප්‍රසාද ජනක හා ජීවමාන නෙලීමක් වන්නට ඇතිදැයි අපහට මැනවින් අනුමාන කළ හැකිය. තිවංක පිළිමගේ පිටත බිත්ති දෙස බලන අයෙකුට අතීත ගඩොල් හා හුණු බදාම භාවිතයේ තිබූ විස්මිත තාක්ෂණය දැකගත හැකි වේ. පිළිමගේ බාහිර බිත්ති අලංකාර කොට ඇත්තේ කුඩා ප්‍රමාණයේ මන්දිර ප්‍රාසාද ආකෘති වලිනි. ඒ තුල විවිධ ඉරියව් වලින් සිටින දේව රූප, බෝධිසත්ව රූප හා විවිධ මානුෂීය රූප හුණු බදාමෙන් ඉතා සියුම් ලෙස නෙලා ඇත. ගොඩනැගිල්ලේ පාදම පුරා දිවෙන වාමන රූප පේලිය එකිනෙක වෙනස් විහිළු සහගත හා සතුටුදායක ඉරියව් නිරූපණය කරන අතර ඊට ඉහළින් පක්ෂීන් පේලියක්ද නෙලා ඇත. තිවංක පිළිඹගය ලෝක ප්‍රකට වී ඇත්තේ එහි ඇතුළත බිත්ති පුරා ඇති අග්‍රගණ්‍ය සිතුවම් නිසාය. පොළොන්නරු යුගයට අයත් සිතුවම් හොඳින් සුරක්ෂිත වී ඇති ප්‍රධානතම ස්ථානයක් ලෙස මෙම තිවංක පිළිමය අපට හඳුන්වා දිය හැකි වේ. පිළිමගේ අන්තරාලයේ බිත්ති පුරා අතීත ජාතක කතා ඉතා සූක්ෂම ලෙස ඇඳ ඇත. එහිදී සස ජාතකය, තේමිය ජාතකය, චුල්ල පදුම ජාතකය ආදී අපට දැක ගැනීමට හැකි වේ. එසේම බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මයේ දේශනා කොට තව්තිසා දෙව්ලොවින්
සංකස්සපුරයට වඩින අයුරු දැක්වෙන මහා චිත්‍රය මෙහි ඇති රමණීයතම සිදුවමයි. එහි බ්‍රහ්ම ශක්‍ර හා අනෙකුත් දෙවිවරුන් සාදුකාර දෙමින් බුදුරජාණන් වහන්සේ පසුපස ගමන් කරන ආකාරය ස්වභාවික වර්ණ භාවිතයෙන් මනරම් ලෙස නිරූපණය කොට ඇත. පොළොන්නරුවේ උතරින්ම පිහිටි මෙම තිවංක පිළිමගේ යනු හුදෙක් එක් ගොඩනැගිල්ලක් පමණක් නොව අතීත හෙළ ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති කලාව හා චිත්‍ර කලාව යන ත්‍රිත්වයම එකම තැනකින් දැකගත හැකි අපේ ජාතික උරුමේ අගනා මැණික් කැටයකි.